Bahan pasal jelas isi ke jelas isi ke adalah bagian ini berbanda x समान cd समान cd y समान c बदी मडी बान मीटर के लिए वाट के नाम में जुनासा और वाले कट मिन में आधार लक्ष्य दी मैंने p के ना किने वाट देना बरांडा CP, C within P can minimum the Lakshedi. This partial Samigar name go up in Mandira again. We put this median again. D by dx Hadaga major baranda. D expediment idiot Hadaga baranda. C Vata, Eva. It was say D by the D got the baranda. C Vata, Ikerti Gavan, Rene Kerti. The man made in out of Baita D by dx D by dd Patawa dd with dx. One D by dt get not arena C with him Patawa dd with dx again gets Aparagia Sarina, Ekata Tivara Gila made the D by dx. Paranita was saying Miandala Handangi Divine Hanoja Maranda. මේකතර ඉස්සෙල්ලා අපි කලින් වෘත්ත වගේම විශේෂ අවස්ථාවල දාලා මේ දෙන්නේ මන්නම් මෙයාගේ CT වගේ මෙයාගේ තියෙන්නේ C බෙදීම D වගේ CP එකයි C බෙදීම B එක. දැන් බලන්න මෙයාගේ උඩ D වගේ තියෙන නමයි P. එහෙනම් D වගේ තියෙන දාලා P නම් වලට D by dx එක දාලා බලන්න ආවේ මෙන්න මේ විදියට ඍණ 1 යට D වල වර්ග. එහෙනම් මෙතනින් මට දාගන්න පුළුවන් ඍණ 1 යට D වල වර්ග කියලා. हम बलान में की मार्ट आधार समीकरण ने आधार ने नहीं दिया तो स्पर्श रेखा है y ऋण y डैश के लगे में आधार c जीरो p अनुक्रमण आधार x ऋण x डैश के लगे ने c p के में आधार नगरांड p पर आगे बतावा y ऋण c जीरो p ऋण x दाना c सुलगराट पास वरान में नहीं p पर आगे y ऋण CP समान ऋण x धन CP सुलगराट पास वरान में दिमाग आधार उत्तर तक पायन दी ने बदे में हां गන්න p වල වර්ගය සමානයි දෙගුණයක් p වල වර්ගය ධන x සමානයි දෙගුණයක් CP කියලා. ඊට පස්සේ බලන්න ඕනේ කියනවා මෙන්න මේ විදිහට DE මෙන්න මේ විදිහට මෙම අභිලම්බ රේඛාව වෙනත් q කියලා මෙන්න මේ ලක්ෂිතදී හම් වෙනවලු. ඔයාලට කියනවා මෙන්න මේක සමානයි කියලා පෙන්නන්න කියලා. අපි බලන්න මෙන්න මේ විදිහට මේ ආදාළ වෙනත් ලක්ෂිතදී හම් වෙනවා කියලා කියනවාට මේ x id අදාළ වන්නාම මෙන්න මේ q කිනවාට පොත්ත කරලා. කියන්නේ මේ x කියන එකයි y කියලා කියන එකයි cq c වෙදීම q කියන මෙයාගේ නමත් පොත්ත කරලා. එහෙනම් ඔයාලට බලන්න මෙයාගේ y ට අදාළ දාගන්න පුළුවන් බලන්න c වෙදීම q. මෙන්න මෙයාට අදාළ අපි අවශ්‍ය කරමු මේ සමීකරණය මෙයාට සුළු ගිරීම ලේසියි වගේ. c වෙදීම p සමානයි මෙයාගේ ඍණ 1 යට p වල වර්ගය වතාව cq ඍණ cp c අවුල අපල ගියාට පස්සේ මෙන්න මේ විදියට pq කියලා ගන්න ප්‍රමාණ පොදුහරය උඩින් යනවා p ඍණ q සමානයි මෙයාගේ නම ඍණ ගන්න එළියට අදාළව සුළු කරාට පස්සේ ඍණ අදාළව ආවසම ධන කියලා ආවා 1 යට p වල වර්ගය p ඍණ q බලන්න සුළු වුණාට පස්සේ ඉතින් අරවාට සුළු කිරීමට දාලා හදයි යන්න තියෙන තුලින් බලන්න ඔය විදිහට. පැහැදිලි. සුළු කිරීමට දාලා හදාගෙන ගියාට පස්සේ අපලා ගියාට පස්සේ බලන්න මේ පදම දාලා ඔයාලා මේකේ විලම්බ රේඛාවට දාලා විලම්බ රේඛාව කියලා කියන්නේ ඔයාලා මේකේ අනුක්‍රමණය ඔයාලා මෙතන වෙනස් කරගන්නවා p වල වර්ග अनुक्रमण p වල වර්ගය දාලා බලන්න සුළු වුණාට පස්සේ cq ඍණ cp p වල වර්ගය දාලා ඍණ ගන්න එළියට p ඍණ q කියලා. බලන්න මෙයන් අපල ගියාට පස්සේ එක සමානයි ඍණ p වල ගණේ q. ඒ කියන්නේ මෙතෙන් ආවා p වල ගණේ q සමානයි ඍණ 1යි කියලා. p වල ගණේ q සමානයි ඍණ 1යි කියලා.